යාළුවෙක් ඇක්ලිමේට් වෙන්න දාලා තියෙනවා. දැන් බලන්න ඇති සෙටප් එකේම කොටසක්ද දන්නේ නැහැ. ටිකෝලේකුත් දාලා තියෙනවා කියලා මුට පිස්සුද කියලා බලයි. යාළුවෙක් ඇක්ලිමේට් වෙන්න දාලා තියෙන්නේ. මම පෙන්නන්නම් ඔයාලට පෙනේද දන්නේ නැහැ. අපේ ස්ටුවර්ට් එක්කෙනාව මම ඇක්ලිමේට් වෙන්න දාගත්තා. ඔබ කට්ටිය බැනලා තිබ්බා රෙඩ් ගානට් සෑන්ඩ් එකක් එක්ක ස්ටුවර්ට් එක්කෙනෙක් දාලා උගේ කලර්ස් පේන්නෙත් නැහැ අරකයි මේකයි වගේ. ඇත්තටම මම එහෙම දාලා තියන්න ප්‍රධානම හේතුවක් උනේ එයාගේ අර ෆින් එකේ තියෙන රතු පාට මට එන්හෑන්ස් කරගන්න ඕන වෙච්ච එක. දැන් මෙයා හොඳට නිල් පාට වෙලා කලර්ස් එළියට දාලා එයි. මේ සෙටප් එකේ දිද්දි මොකද මේක යාට අවශ්‍ය කරන විදිහට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොමත් එක්ක දීලා තින්නේ. දැන් කට්ටියට ප්‍රශ්නයක් එයි ටැංක් එක සයිකල්ද කියලා. මම දැන් ඒකට උත්තරයක් දෙන්න. මෙන්න මෙහෙම. ටැංක් එක ෆුලි සයිකල් වෙලා තින්නේ. ඔයාලට පේනවා ඇති මේකේ. දැක කට්ටිය ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා කමෙන්ට් එකක් දාන්න. මේකේ ඉන්නවා පොඩි පොඩි බටු මාළු ටික. ඔයාලා දැක්කත් දන්නේ නැහැ. මෙන්න මෙතන යනවා ප්ලේටි එක. ඊට පස්සේ තව ඉන්නවා කට්ටිය මේක ඉන්නවා මාළු කීයක් ඉන්නවද කියලා ඔයාලා දැක්කනම් ගණන් කරලා කියන්න බලන්න කමෙන්ට් එකක් දාන්න. පල්චෙක් කෙනෙක් කියනවා ගෙදෙට්ට. ගණන් කරලා කියන්න පල්චෙක් කෙනෙක් කියනවා ගෙදෙට්ට හරියටම ගාන කියන්න ඕන. කියන්න බලන්න. ඔට්ටුයි බෑ දැන් ඉතින් ඔයාලා බයිනා ඉතින් මුට පිස්සු මේකේ කොයිද මාළු ඇන්නේ මූ 8ක් කිව්වොත් 10ක් කියාවි. එහෙමයි අර එහෙමයි. ප්ලේටි පෙටව දාලා ඉන්නේ කීයක් දාලාද දන්නේ නැහැ. අරගයි මේකයි එකක. දැන් ඔයාලා බණී මට. ඔය විදිහට තමයි ටැංක් එක තියෙන්නේ. ඔයාලට වෙන ඇති ස්ටුවර්ට් එක්කෙනා හොඳට වටපිටාව බලනවා. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ මෙයා හොඳට ඇක්ලිමේට් වෙන්න ඕන. එහෙනම් අපි මෙයා ඇක්ලිමේට් වෙන්න තියලා හම්බෙමු මෙයා ටැංක් එකට දාන්න. මාළුවා නම් ඇක්ලිමේට් වෙලා ඉවරයි. මගේ අනිත් ටැංක් එකේ තිබ්බ වතුරේ ඉඳන් මම මෙතන මාළුවා අල්ලන්න කරන්න යන්නේ නැහැ. මොකද එයා තවත් ස්ට්‍රෙස් වෙන හින්දා. මම ඔයාලට ටැංක් එකේ වහලා හදපු විදිය පෙන්නන්නම් එතකන්. මම බලා ගන්නවා කොහොමද වහලා හදලා තියෙන්නේ කියලා. වහලා හදලා තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ පොඩි කෑලි දෙක හදලා තියෙන්නේ මම. මෙන්න මෙතනින් මෙන්න මෙහෙම මේ කෑල්ල රඳව ගන්න. මොකද මෙතන මැදින් තමයි ඉන්පුට් බටේ යන්නේ. වතුර ෆිල්ටර් එක ඇතුළට. ඊට පස්සේ මේ වහලේ මෙහා පැත්ත හරව ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි ටැංකිය ඇතුළු පැත්තට එන්නේ. මෙතනින් තමයි අවුට්පුට් එක එන්නේ. අවුට්පුට් එකේ ලයින් එක එන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් මේ විදිහට රිජ් ෆෝම් හදාගන්න හේතුව මොකද මෙයාලා ස්නේක් කෙඩලා උඩ වද්දගෙන තුවාල කරගන්නවා. මේවා ලෑලි වලින් හැදුවොත් මම විශේෂයෙන් කියන්න හැදුවේ ඒක. මේක හදලා දෙන්නේ මම අඟලේ රිජ් ෆෝම් බෝඩ් දෙකක් එකම විදිහට කපලා ඒ දෙක මැදට දැලක් දාගෙන තියෙන්නේ ප්ලාස්ටික් දැලක්. සාමාන්‍යයෙන් මිලිමීටර් 2ක වගේ හිඩසක් තියෙන. මෙතන මේ රිජ් ෆෝම් බෝඩ් දෙකේ වෙනස තියෙන්නේ මෙන්න මේ කපපු කෑල්ල විතරයි. ඊට පස්සේ මම මේක මෙහෙම හදාගන්න ප්‍රධානම හේතුව තමයි මේ විදියට හිල් තියෙන විදියට මම මේකට ඇඩ් කරනවා ෆෑන් එකක්. මොකද මේකේ ස්ටුවර්ට් එක්කෙනාට වතුර හුඟක් හීතල වෙන්න ඕන. ඒක හින්දා මේකට ෆෑන් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට උඩ ෆිල්ටර් සිස්ටම් එක පෙන්නන්නම් කොහොමද ඒක තියෙන්නේ කියලා. hello guys ටැංක් එක උඩින් ගත්තාන් පස්සේ මෙන්න මේ විදියයි. මේ ෆිල්ටර් එකේ සයිස් එක කිව්වොත් මේක
අඩි 2ක් දිග අඩියක් උස අඟල් 8ක් පළල ෆිල්ටර් එකක්. මේ පැත්තට අඟල් 8ක් පළලයි. ඒ වගේම තමයි මේකේ චේම්බර්ස් බෙදලා තියෙන්නේ 3කට. අර පැත්තේ තියෙන්නේ ස්පොන්ජ් එක, රෆ් ස්පොන්ජ්, ඊට පස්සේ නෝමල් එක, පැඩින් ෂීට් එක, කාබට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන රෆ් ස්පොන්ජ් එක, ඊට පස්සේ යට දාලා තියෙනවා සෙරමික්, ඇක්ටිව් චාකෝ ඒ ටික. ඊට පස්සේ මෙන්න මෙතන දාලා තියෙනවා සාමාන්‍යයෙන් ඇමෝනියා අදින පැඩින් ෂීට් එකක් දාලා තියෙන්නේ. සියලයිටුත් ඇඩ් කරගන්නවා මේකට. ඊට පස්සේ මේ ෆිල්ටර් එක ගත්තයින් පස්සේ මම මේක දවසේ පැය 24ම එක දිගට දාලා තියන්නේ. මම අතනින් ඔක්සිජන් ලයින් එකක් ගන්නවා මේ පැත්තට. ලයිට්ස් නිවලා තියෙන්නේ මොකද මේ දවස්වල යුද්ධෙත් එක කරන්ට් බිල වැඩිනේ. 25000ක් විතර යනවා. අන්න අතන ඉන්න මොනෝගේ ක්ලාස්ලා දෙන්න. ඊළඟට මාළුගේ කලස් කොහොමද කියලා දැන් අන්න ලම්බක් වුණා. ඊට පස්සේ ඔයාලට මේක ගැන කිව්වොත් තා විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම මෙතන මේ ෆිල්ටර් එකේ ඇඩ් කරගෙන තියෙන විදිහට මම මෙතන අවුට්පුට් ලයින් දෙකක් දාගෙන තියෙනවා. පේනවාද අවුට්පුට් ලයින් දෙකක් දාගෙන තියෙන මාර බැරි වෙලාවත් මෙන්න මේක හිර වුණොත් මෙන්න මේකෙන් පල්ලයට වතුර වැටෙන විදිහට ඒක දෙවිදියකට දාගෙන තියෙන්නේ. මේකෙන් එන වතුර පාර කෙලින්ම වැටෙන්න ඔයාලට පේනවාද මෙතන තියෙන ඩ්‍රිප් ෆුඩ් එකක්. පේනවද දන්නේ නැහැ. අන්න අතන තියෙන ඩ්‍රිප් ෆුඩ් එක උඩට මේකෙන් එන වතුර පාර වැටෙන්න කෙලින්ම ඔය රම්බේ වැලේ උඩට මොකක් හරි හදිසි හේතුවක් වුණා. ඒක හින්දා තමයි මේ විදිහට දාලා දෙන්නේ. මම අර පැල ටික අයින් කරගත්තට මේකේ තියෙන මේකේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන ඒ වගේ වැටිච්ච පොඩි පොඩි බීජ මෙන්න මේකේ පැල වෙලා තියෙනවා චුම්ටිය මේ කොටේ. අන්න ඒව ලොකු වෙන්න අරිනවා හිමීට. එතකොට මේ ටැංක් එක බැලන්ස් වෙලා එයි. අනිත් එක තමයි ඒ ලොකු පැල අයින් කරගන්න තාත් ප්‍රධානම හේතුව කාමරය ඇතුලේ රස්නේ ඉන්න බෑ. මම බලද්දි ටැංක් එක මාරම විදියට රත් වෙලා තිබ්බ CO2 වැඩි වෙලා. මොකද රැයට ගස් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒ හේතුව නිසා කාබන් ඩයොක්සයිඩ් තමයි පිට කරන්නේ. එතකොට සම්පූර්ණයෙන් කාමරය ඇතුලේ හුඟක් රත් වෙනවා. CO2 රත් වෙනවානේ. අනිත් එක තමයි මේකේ දුක මේ ප්ලේටින්ටත් හුඟක් අමාරු වුණා මේ ඒ CO2 වලින් මේකට දිය වෙලා. මොකද ෆිල්ටර් එක කරන්නේ නැද්දි ඇතුලේ තියෙන වාතය මේකේ පල්ලෙහාට මෙතනින් මේකත් එක්ක දිය වෙලා මේකේ CO2 සාන්ද්‍රණය උඩ ගියා. අන්නේ හේතු මත මම ඒ ලොකු පැල ටික අයින් කරගත්තා. කැතයි ඒත් කරන්න දෙයක් නැහැ. මේකට පැල ඇඩ් වෙනවා. ඇඩ් වෙද්දි මම අප්ඩේට් වීඩියෝ ගේන්නම්. අපි හැමෝටම ඉතින් වර්ධිනවනේ දේවල් කරද්දි. අන්න ඒ වගේ තමයි මට චුට්ටක් කර දුනා. ඒක නෙච්චර හිතන්න එපා. අපි ඊළඟට මේකට ඇඩ් කරන්න ඕන හොඳ ප්ලාන්ට් වර්ග මොනවද? ඔයාලා දන්න කට්ටිය ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ දේවල් අනිවාර්යෙන් කරන්නම් බලලා හොයලා බලලා. එහෙනම් අපි ඉස්සරහට අප්ඩේට් වීඩියෝ ලින්ක් හම්බෙමු. මම දැන් මාළව රිලීස් කරගන්නවා. රිලීස් කරගෙන මම වීඩියෝ එකක් දාන්නම් කොහොමද යා මේකේ සෙටප් එක වෙනස් කරන්න කියලා. KTM එකේ සෙටප් එක හාන්නේ කොහොමද කියලා. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා guys. නැත්තම් මේක පෙන්වන්න තියෙනවා. මම මේකට ෆෑන් එකක් ඇඩ් කරගන්නවා කිව්වනේ. අන්නේ ෆෑන් එක තමයි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ ඒක. උඩ ඉන්න මෙන්න තියෙනවා ඒක. මේක කූලින් ෆෑන් එකක්. සාමාන්‍යයෙන් ගත්තොත් එනවෙන්ති දන්නේ made in China විභවාන්තරයේ 220යි 240යි අතර වෝට් වෝල්ටේජ් එකක් තියෙනවා. ඊට පස්සේ මේක වෝට් ඇම්පියර් 14යි. අන්න තමයි මේ ගහලා තින්නේ. මේකට වඩා කරන්ට් එක පිටින් අඩුයි. අපි මේ ෆෑන් එකත් වහලා තියලා උඩින් තියාගෙන මේකත් දාගන්න ඕනේ. එතකොට මේ ටැංකිය ඇතුළ හොඳට වාතයෙන් පිරෙනවා. ඒ වගේම තමයි ටැංකිය හුඟක් කූල් වෙනවා. එහෙනම් අපි වැඩේ කරමු. කොහොමද බලන්න වැඩේ යන්නේ. අපි එහෙනම් guys ඔයාලා පුන බලා සිටි විදියට මාළුවා රිලීස් කරගමු. අයියප්පා
අපි අලුත් ගෙදරට ගියා. අනර පැත්තේ මුල්ලේ මුළු බැහැගත්තා. මෙයාට මම දවස් 3ක් 4ක් යනවා කන්න දෙන්නෙත් නැහැ. මම ඒදොල යාට ලයිව් දියනවා දඩයන් කරගෙන කයි. ඊට පස්සේ තමයි මෙයාට ෆීඩින් යන්නේ. එන ඇති ඩයල් එක ගන්න අතර මුල්ලේ ඉන්නේ තාම. තාම ඉලිබැස්සේ නැහැ. අනික දවසක් ඇති මෙතන ඉස්සරහ නටනට ඉඳී. ෂේප් එකේ ඇවිල්ලා දැනට ඔන්න ඔය විදියට තමයි එයා ඉන්නේ. ඔය ලොකු ටැංක් එකක් දුන්නේ. හොඳට ස්පේස් තියෙනවා. එයා පිටිපස්සේ ගිහලා යන හැංගිලා ඉන්න තියෙනවා. ඒ දේවල් එක්ක එයා පොඩ්ඩක් ඔකට බැලන්ස් වෙන්න ටිකක් කල් යයි. මේකට මම ටැනින් ඇඩ් කරගත්තේ නැහැ. මොකද ඒකට ප්‍රධානම හේතුව අර පිටිපස්සේ තියෙන විල්ලරට කොට මම බෙලෙන් ගෙනාවු කොට ඒ වගේ ටැනින් දීලා එයා මීට බැලන්ස් වෙලා එනවා. පේන ඇති අපේ ස්ටුවරි බේබි ඔන්න එනවා ඉස්සරහට. චිල් එකේ ඉන්න කොල්ලා. එහෙනම් අපි දැන් මේක වහල් දිහා කවා කරගමු. මොකද මෝ පොඩ්ඩේ මේ වෙච්ච යාන් ටැංකියෙන් එළියට බැලලා සිය දී විනාශ ගන්න જાතිය කට්ටියනි මට ඉන්නේ. එහෙනම් අපි ටැංකිය වහගමු. අපි මේ කැල්ලක් තියාගමු. මෙන්න මේ විදියට තමයි ඔය පා ටැංක් එක වැහුණම උඩ තියෙන්නේ. පේනවා ඇති කොහොමද කියලා. ඔන්න ඔය ටයිප් එක තමයි තියෙන්නේ. මම මේකේ මෙන්න මෙතනින් මේ පොඩි පොඩි කිඩස් තියාගෙන තියෙනවා. මොකද මේක ඇතුළට හොඳට වාතය යන්න ඕන. නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ උදේ CO2 ගබඩා වුණොත් ඒක මාළු කේස් එකක් වෙනවා මාළුවට. ඒකින්ද තමයි එහෙම කරේ. අපි බලමු මේක උඩට ෆෑන් එක තියාගන්න කොහොමද කියලා. මේවා උඩින් ගන්න ගියාම තමයි ඔළුව කා කියන්නේ වගේ අරහෙන් වැටෙනවා මෙහෙන් වැටෙනවා පෙරලෙනවා. අන්නේ විදියට තමයි තියාගන්න එක හෝල් එකකට හරියන විදියට. එතකොට මේ වහලා ෆ්‍රිජිෆෝම් වුණාට උඩේන්නේ නැහැ. මොකද හાર્ඩ්බෝඩ් එකේ බරත් එක්ක තාදයක් තමයි. දැන් මේක මේව තිබ්බනේ. තියද්දි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. අනතර මුල්ලත් එක්ක සෙට් වෙන්නම තමයි තියන්න ඕන. මෙන්න මේ විදියට. නැත්තම් මේකේ රිෆෝම් එක කඩාගෙන පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ වගේ තව ෆෑන් එකක් මම මෙන්න මෙතෙන්ට ඇඩ් කරනවා අනිවාර්යෙන් හෙට. ඒක ඇඩ් කරද්දී මම ෂෝට් වීඩියෝ එකක් TikTok එකට දාන්න. එහෙනම් අපි බලමු කොහොමද කියලා මේක වැඩ කරන්නේ. මේ පැත්තට තියනකොට වඩා මට හිතෙනවා මේ පැත්තට තියාගත්තා නම් හොඳයි කියලා හරියට බීන්කම් මැදට. අයියෝ ගයිස් උතන පොඩ්ඩක් පොඩි අවුලක් කළා වයර් ෂෝට් එකක් වෙනවා. ෆෑන් එක දැම්මා ගයිස්. ආවට වෙනත් දැන් ෆෑන් එක වැඩ. උලම් පාරක් එනවා. එළියටත් එක්කම සුපිරි උලම් පාරක් අදිනවා ඇතුළට. ඒක හොඳයි ඇත්තටම මාළුවට හොඳ කූල් එකක් යනවා එයාට. එහෙනම් අපි බලමු මෙයාගේ වැඩ කින කොහොමද කියලා. මේ ඉස්සරහට ඇවිල්ලා ඩයල් එක නටනවා ඉන්නේ මම දැන් දැක්කේ. කිසි කේස් එකක් නැහැ. යාගේ pH එක සමාන නම් ඇමෝනියා ලෙවල් එක 0 නම් ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නවා වතුරේ. එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ඉන්නේ ඩයල් එක ඇවිල්ලා. දැන් ඉතින් ප්ලේට් ටික හැංගිලා ඉන්නේ. ඒකෙන් එන්නේ එළියට මලහට. හරි එකදී මෙයාගේ බඩ ටින්ගෙඩිය වගේ වෙනවා. ඔක්කොම ටික කනවා. කෑවට කමන්නේ මම මෙයාට කන්න දාන්නේ නැහැ. දවස් 2-3ක් යනකම් ඔන්න ඔය විදියට ඉන්නල්ක. එහෙනම් අපි ඉස්සරහා වීඩියෝ වලින් හම්බෙමු. ගෙන් එන්නම්. බයි බයි.